ගඟක් ගත්තාම ගඟ අවධි 3කට යනවා. පටන් ගත්තොත් කියන්නේ යෞවන, පරිණත, වෘද්ධ. එතකොට ගඟ යෞවන අවස්ථාවේදී ලොකු උස් කඳුකර ප්‍රදේශයකදී තමයි ගලාගෙන යාම සිද්ධ වෙන්නේ. ගඟක් යෞවන අවස්ථාවේ උස කඳුකර ප්‍රදේශ කියන්නේ. එතකොට ගඟේ බෑවුම ගතිය අපි කියන්නේ අර ගඟේ පල්ලම ගතිය ඒක වැඩි. ගොඩක් වෙලාවට දල බෑවුම්, මොහොර බෑවුම් මතකයිනේ දල බෑවුම. දල කියන්නේ කොහමද? දල කියන්නේ කොහමද? මෙන්න මේ වගේ ඒවා. මොහොර කියන්නේ ඔන්න ඔය වගේ ඒවා. බිත්තියක් බලන මොහොර බෑවුම. කෙලින්ම කයිපුවක් තියෙන්නේ. දල කියන්නේ මෙන්න මේ ඊට වඩා චූට්ටක් කැලවෙලා තියෙන්නේ. නගින්නට බෑ අර නිකන් බඩ ගාගෙන වගේ යන්න පුළුවන්. හරි අමාරුවෙන් නගින ඒවා තියෙන අන්න ඒවා. ඒක ගඟක් ඒ වගේ ස්ටේජ් එක ගමන් කරනකොට බොහොම තද බෑවුමක ගමන් කරනකොට ගඟ බොහොම වේගෙන් ගලාගෙන යනවා. මේ බලන්න මේ වගේ දැඩි බෑවුමක් ඔස්සේ තමයි ගංගාව ගලාගෙන යන්නේ යෞවන අවස්ථාවේදී. ඊට පස්සේ පරිණත අවස්ථාවට එනකොට ගඟ එච්චර ලොකු බෑවුමක් යන්නේ නැහැ. තරමක බෑවුම් සහිත ප්‍රදේශයක තමයි යන්නේ. හැබැයි පුතෝ වෘද්ධ අවස්ථාවට එනකොට ගඟ බොහොම තැනිතලා ගතියෙන් යුතු ප්‍රදේශයක තමයි ගමන් කරන්නේ. දැක්කද බෑවුම වෙනස් වෙච්ච හැටි? මේ හරියේදී දල බෑවුමක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම කාදනය වෙනවා. එතකොට මේ හරියේදී තරමක මද බෑවුමක් සහ මේ හරියේ තරමක් තැනිතලා සහිත ස්වභාවයක් තමයි ගඟක මේ අවධි තුනේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒතර යෞවන අවධියේදී අපිට බලා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම කාදනය. කැඩිලා යන එක. ප්‍රධාන වශයෙන් යෞවන අවධියේදී සිද්ධ වෙන්නේ කාදනය. ඊට පස්සේ දෙවනි ස්ටේජ් එක එනවා. දෙවනි ස්ටේජ් එකේදී ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ පරිවහණය. ගලාගෙන යන එක. ගඟ ගලාගෙන යාම. අපි කියනවා පරිවහණය සිද්ධ වෙනවා. තුන්වෙනි ස්ටේජ් එකේදී ගහගෙන ආව දේවල් තැම්පත් වෙනවා. අපි කියනවා නිදි සාධනය සිද්ධ වෙනවා මේ අවස්ථාවේදී. එතකොට ගඟක් යෞවන අවස්ථාවේ ඉඳන් වෘද්ධ අවස්ථාවට මේ විදිහට ගමන් කරනකොට අපිට අඳුර ගන්න පුළුවන් ලොකුම දේ ක්‍රමයෙන් ගඟේ බෑවුම අඩු වෙනවා. හරි ඒක මම ලියනවා මෙතන. ගඟේ බෑවුම. කාට හරි මෙතෙන්ට අනුක්‍රමණය කියන්නත් පුළුවන්. ගඟේ බෑවුම එහෙම නැත්නම් අනුක්‍රමණය එන්න මොනවා වෙනවද? අඩු වෙනවා. එන්න අඩු වෙනවා. පැහැදිලිවම ගඟේ බෑවුම අඩු වෙලා යනවා. හරිද? ඊට පස්සේ දැන් මේ ගඟේ බෑවුම පැත්තනේ. දැන් අපි යනවා ගඟේ පතුලට. ඔන්න දැන් මම ගඟේ පතුලට එනවා. යෞවන අවස්ථාවේදී මම එහෙම කියනකො මේ ගංගා නිම්නය. සාමාන්‍යයෙන් ගඟේ යෞවන අවස්ථාවේදී ගඟේ පතුල මෙන්න මේ වගේ හැරිලා යාමකට ලක් වෙනවා. මේ පතුල හොඳටම යටට කැඩි යන ගතියක් බලාගත්ත හැකි. ඊට පස්සේ සෙකන්ඩ් ස්ටේජ් එකට ආවම ඊ අවස්ථාවේදී මෙන්න මේ වගේ තරමක් ගඟේ අර අච්චර යටට යන්නේ නැහැ. හරි ගඟේ පතුලට වඩා ගඟේ ඉවුරු කාදනය වෙන්න පටන් ගන්නවා. වෘද්ධ අවස්ථාවට යනකොට ගඟ අර දෙක තරම්ම ගැඹුරු නැහැ. හැබැයි ගඟේ පළල එන්න වැඩි වෙනවා. ඔයාලට පේනවද මේ යටට හැරෙන විදිය තුනේ වෙනස් වුණා. ගඟේ පළල වෙනස් වුණා. සරලවම දිග පළල වෙනස් වුණා කියලා ඔයාලට පේනවද? එතකොට දැන් මම වතුර ටිකක් දාලා පෙන්නනවා මේකට. යෞවන අවස්ථාවේ ගඟේ වතුර අඩුයි. මේ බොහොම අඩු වතුර ප්‍රමාණයක් තමයි ගඟේ මේ යෞවන අවස්ථාවේ තියෙන්නේ. ඒතර මේ වතුර වේගෙන් ගලාගෙන යාමත් එක්ක මේක හැරිලා තියෙන ගතිය තමයි ඔය දකින්නේ. දැන් අපි යනවා ඊළඟ ස්ටේජ් එකට පරිණත අවස්ථාව. ඒතර පරිණත අවස්ථාවේදී ඔයාලට පේනවා ඇති යෞවන අවස්ථාවට වඩා වැඩියෙන් ගඟේ වතුර ටිකක් එකතු වෙලා තියෙනවා. හරි? මීට වඩා පළලත් වැඩි වෙලා ගඟ. ඒ කියන්නේ මොන සංඝර්ෂණයද වෙලා තියෙන්නේ? ආංශික සංඝර්ෂණය වෙලා. මේකේ මොන සංඝර්ෂණයද වෙලා තියෙන්නේ? සිරස් සංඝර්ෂණය. හිඳ පතුල හැරිලා. මේකේ ඉවුරු හැරිලා. ඒ කියන්නේ ආංශික සංඝර්ෂණය වෙලා. මේකේ තවදුරටත් ඉවුරු හැරිලා. මෙන්න මේ වගේ ගඟ ලොකු පතුලක් මේ කියන්නේ පළල් පතුලක් නිර්මාණය කරගෙන පට්ට පළලක් නිර්මාණය වෙලා ගඟේ ඉවුරු කැඩිලා ගිහිල්ලා ලොකු ජල ප්‍රමාණයක් මේකේ අරගෙන යාමක් සිද්ධ වෙනවා. මේන් අපේ වෘද්ධ අවස්ථාව. යෞවන පරිණත වෘද්ධ. දැන් මේ අවස්ථාවේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේ අවස්ථාවේදී සිරස් කාදනය අධිකයි. සිරස් කාදනය අධිකයි. හරිද? මේ පැත්තට එනකොට පාර්ශ්වීය
එහෙම නැත්නම් අපි කියනවා ආංශික ඛාදනය අධිකයි. ඒ කියන්නේ ගඟේ ඉවුරු කැඩි කැඩි යන ගතිය තියෙනවා. ඒතර මේ පැත්තේ වෘද්ධ අවස්ථාවට එනකොට දියලු ද්‍රව්‍ය නිදි සාධනය වීම සිද්ධ වෙනවා. දියලු ද්‍රව්‍ය නිදි සාධනය වීම අධිකයි කියලා දාමුකෝ. කොහෙන් හරි ගහගෙන එන දේවල් වෙන මේ වගේ තැන් තැන් වල මොනවා වෙනවද? තැන්පත් වීම සිද්ධ වෙනවා. ඒතකොට ඒකත් ඔයාගේ රූප සරහනේම ඔය වගේ පෙන්නනවා. ගඟේ තැන් වල දූපත් වගේ ඒ වගේ හැදිලා එන්න පුළුවන් වෘද්ධ අවස්ථාවේදී. මේ ගඟේ ප්‍රධාන අවධි තුන නම් වශයෙන් යෞවන, පරිණත, වෘද්ධ අවධි. ඒතර මේ පැත්තේ ගඟේ අනුක්‍රමණය ගත්තාම යෞවන ඉඳන් වෘද්ධ වෙනකොට ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. යෞවන අවධියේ ඛාදනය අධිකයි, පරිණත අවධියේදී පරිවහනය අධිකයි, වෘද්ධ අවධියේදී නිදි සාධනය අධිකයි. ගඟේ පතුල දිහා බැලුවොත් හොඳටම පතුල කැරිලා යනවා. ඒකට අපි කියනවා සිරස් ආඛාදනය. එතකොට දෙපැත්තේ ඉවුරු කැඩිලා යනවා. එතකොට අපි කියනවා ආංශික එහෙම නැත්නම් පාර්ශ්වීය ඛාදනය. එතකොට නිදි සාධනය වීම අධිකයි වෘද්ධ අවස්ථාවට එනකොට.